සුබ දිනයක් වේවා AG Agri YouTube channel එකට සියලු දෙනාට. අද මම වීඩියෝෙන් ගෙන එන්නේ ඔයාලට අංග සම්පූර්ණව පොලි ටන්ලයක් සහනාධාර මිලට ලබා ගන්න කොහොමද කියන විස්තරය ඔයාලට මේ දැනගන්න සලස්වන්න. අපේ ඉන්න කුසිකර්ම පරිසර නිලධාරි තුමා හරි අරහ තමයි මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාලගේ ප්‍රදේශයේ ඉන්න හොඳ සක්‍රිය වැඩ කරන නිලධාරි මහත්මියක් හරි සිටිනවා නම් එයාලව මේ වැඩේ කරගන්න පුළුවන්. මට සාමාන්‍ය මේ ටනල් එක හදාගන්න මට ගියේ 3,20,000ක් විතර වගේ මුදලක්. ඔයාලත් බලන්න උත්සාහ කරන්න. මේක සම්පූර්ණ මම විස්තර වලට කියලා දෙන්න කරලා තියෙන විදිය. පොඩ්ඩක් මේක ඒ කුසිකර්ම නිලධාරිලත් එක්ක ඉන්න විදිහත් එක්ක තමයි වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේක එක එක්කනාගේ යාළගේ හිතවත්කම් අතත් එක්ක තමයි සාමාන්‍යයෙන් වැඩේ වෙන්නේ. ඒක නිසා එයාලා මේ අහන්න ඔයාලා දැනගන්න පුළුවන් මේක විස්තරයක් පොඩ්ඩක් දැනගන්න. මම ඔයාලට විස්තරය සම්පූර්ණව කියලා දෙනවා කරගත්ත විදිහ මම අපේ ප්‍රදේශයේ ඉන්න කුසිකර්ම නිලධාරියා තමයි මට ලබා දුන්නේ සාහන මිලට. සාමාන්‍යයෙන් අපිට හම්බුණා මට මේ වතුර ටැංකි දෙකක් හම්බුණා. ඊට පස්සේ මෙතන අර එතන ආරක්ෂිත ගෘහයක් හම්බුණා. ඒකට එතෙන්ට අපිට මේ සේෆ්ටි එතනින් එහාට ඊට පස්සේ වතුර මෝටරයක් හම්බුණා මට. මම ඔයාලට මුලින්ම මේ හම්බෙච්ච විස්තර දෙන්න. වතුර මෝටරයක් තියෙනවා. වතුර ඒ සම්පූර්ණ වැල්ද වට සම්පූර්ණ යාලා ගන්න තමයි දුන්නේ. මෙතන ඉරිගේෂන් ලයින් ඔටෝමැටිකලි සිස්ටම් එකක් තියෙනවා. ආයේ මේ පොළොවට එලා ගන්න කාපට් සෙට් එක. මේක වතුර බහැලා යන කාපට් එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් අර පැලවලට එන වටපණුවකින් වෙන හානි වළක්ව ගන්න පුළුවන් මේකෙන්. ආය වල් තවන්ට මේ පැලවලට එන වල් වර්ධනය කර ගන්න පුළුවන් මේකෙන්. ඒකෙන්ද මේ සම්පූර්ණ ටනල් මේ කාපට් එකක් එයාලා දුන්නේ මට. එතකොට මේකට අපිට සම්පූර්ණ මේ අර ජල බින්දු ගහකට වැටෙන වතුර ලයින් ටික ඒ සිස්ටම් ටික සම්පූර්ණව හම්බුණා. මේ විදිහට අපිට ඒක අපේ පහසුවට කරගන්න පුළුවන් සම්පූර්ණ අංග සම්පූර්ණව ඒ බඩු සෙට් එකම අපිට දුන්නා. ඒකට තියෙන්නේ අපිට මේ වැඩේ කරගන්න එක තමයි ඔයාලා ගැතේ තියෙන්නේ. හැබැයි මේක හිතවත්කමත් එක්කම තමයි හරියට වැඩ කරන කට්ටිය බලලා විතෙන් කරන කට්ටියටම තමයි සාමාන්‍ය මේක බලලා හරි ගැසලා සෙට් කරලා දුන්නේ හැමතැනකම වගේ. ඒකින්ද පොඩ්ඩක් ඔයාලත් හොයලා බලන්න මේ වැඩේ කරගන්න. කරගත්තොත් ඔයාලටත් වටිනවා. හැබැයි මටත් වටින හින්දා තමයි මේ වැඩේ කරගත්තේ. මේක දැන් තියෙන්නේ අපිට මෙතන ස්විච් එකෙන් දැම්මම පස්සේ ඔටෝමැටිකලි උනත් වතුර ටික මෝටරේ දාපුවෙන් පස්සේ සම්පූර්ණ මේ අපේ මේ වගාවට සෙට් වෙන වතුර ටික ඔටෝමැටිකලිම සම්පූර්ණව ඇතුළට සම්බන්ධ වෙනවා. මේකේ ටයිමින් සෙට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ උඩින් විසිරුම් මල් සෙට් එකක් තියෙනවා. මේ මලෙන් සම්පූර්ණ ඇතුළ කූල් කරනවා. ඇතුළ අර සම්පූර්ණ ඇතුළ කූල් කරන්න අර උඩ සිස්ටම් එකක් තියෙනවා. ඊට පස්සේ පැලවලට වතුර වැටෙන අර බින්දු ක්‍රමයට වතුර වැටෙන්න ඒ සිස්ටම් එක හදලා තියෙනවා. එතකොට අපිට අවශ්‍ය පොහොර ටික උනත් දිය කරලා යවන්න පුළුවන් විදිහ තමයි. එකක ටැංකියක් දීලා වතුර ටැංකිය දෙකක් දීලා තියෙන එකෙන් එකකට පොහොර දිය කරලා යවන්නත් පුළුවන්. පොහොර බෙහෙත් එහෙම අනිත් ටැංකියෙන් වතුර සම්පාදනය කරගන්න පුළුවන්. ඒ දෙකෙන් අපිට මේ ප්‍රයෝජන ගන්න හැකියි. ඔයාලත් කුසිකර්ම නිලධාරි හැමලා ඔයාලට ඒ අවශ්‍ය උපදෙස් ලබා ගන්න සුබ දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා.